අද රිව්‍යු කරන්න දන්නේ CBL එකේ ටෙටෝස් බ්‍රෑන්ඩ් එකේ ෆ්ලේවර්ස් හතරක්. මේ හතරෙන් හොඳම එක මොකද්ද බලමු අද. මුලින්ම තියෙනවා ටෙටෝස් ලගේ ඔරිජිනල් එක, ටෙටෝස් ලගේ සාල්සා ෆ්ලේවර් එක, බාබිකියු ෆ්ලේවර් එක, චීස් ෆ්ලේවර් එක. ඉතින් අපි මුලින්ම සාල්සා ෆ්ලේවර් එකෙන් පටන් ගමු. මේක රුපියල් 225ක් වුණා. පට්ට මිරිස් ස්මෙල් එකක් එනවා මේකේ. ඉතින් මේ සාල්සා එකේ අමු ටේස්ට් එකක් එන්නේ. ඒ කියන්නේ නිකන් පහේ නිකන් අමුවෙම දාවලා වගේ නිකන් ඒ වගේ ටේස්ට් එකක් එන්නේ. දැන් අපි බලමු මේ ටෙටෝස් ලගේ බාබිකියු ෆ්ලේවර් එක. සාල්සා එකේ කාලයකට ටිකක් සිංගිලා යන්නේ. මේක රුපියල් 225යි. ඉතින් හොඳ බාබිකියු ෆ්ලේවර් එකක් එනවා මේකේ. ඉතින් සාල්සා එකේ බාබිකියු එකයි ගත්තම දැනට බාබිකියු එක ඉස්සරහින් තියෙනවා. දැන් අපි බලමු ටෙටෝස් ලගේ චීස් ෆ්ලේවර් එක. කොහමද සාල්සා එකටයි බාබිකියු එකට සාපේක්ෂව ලයිට් කලර් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අනිත් දෙකටම වඩා සෝල්ටි ගතියකුත් තියෙනවා. කොහමද කලින් කප් දෙකටම වඩා ඒ කියන්නේ සාල්සා එකේ බාබිකියුට වඩා ඉස්සරහින් තියෙනවා මේ චීස් ෆ්ලේවර් එක. එහෙනම් අපි අන්තිමටම බලමු මේ ඔරිජිනල් එක. මේකක් තියෙන්නේ. ඉතින් ඔරිජිනල් එකට වඩා හොඳ ටේස්ට් එකක් ඇත්තටම චීස් එකේ තිබුණා. කොහොම හරි ෆ්ලේවර්ස් හතරෙන්ම මට නම් බෙස්ට් එක වෙන්නේ මේ චීස් ෆ්ලේවර් එක. දෙවෙනියට බාබිකියු ෆ්ලේවර් එක. තුන්වෙනියට ටෙටෝස් ඔරිජිනල් එක. අන්තිමට මේ සාල්සා ටේස්ට් එක. Okay, let's go. ඉතින් ඔයාලත් CBL එකේ මේ ෆ්ලේවර්ස් හතරම try කරලා ඇති. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝගේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද ඕගොල්ලන්ට හොඳම ටේස්ට් එක වෙන්නේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා share කරන්නත් අමතක කරන්න එපා. අපි තව ලස්සන වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු.